සුබ උදෑසනක් වේවා හැමෝටම. මම දුලනී නිවර්තනා. මම මයුරපාද ජාතික පාසලේ මගේ රිසල්ට් එක A2යි B1යි. අපේ පාසලෙන් ඇත්තටම දුල්මිනී කිව්වා වගේ ළමයි 5 දෙනෙක් වගේ තමයි ආවේ. ඒ ආවත් අපි දෙන්නට සහ හැමෝටම මේ හොඳම රිසල්ට් තියෙනවා. ඉතින් හැමෝටම කියන්නේ හොඳට මහන්සි වෙලා වැඩ කරන්න. ඒ වගේම සමන්ත් සර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම සමන්ත් සර්ගේ මුල ඉඳන්ම ක්ලාස් ආපු ළමයෙක්. තියරි රිවිෂන් දෙකම ආවා. මුල ඉඳන්ම හොඳට වැඩි කළා. සර් දෙන MCQ ඒ වගේම රිවිෂන් ටියුට් ඒ වගේම මතක් කරන්න ඕනි සර්ගේ ෆයිනල් සෙමිනාර් එකේ සහ සර්ගේ ෆයිනල් පේපර් එක හොඳටම පාඩම් කරලා තමා එක්සෑම් එකට ගියේ. ඒ වගේම මේ සර් ගෙදරට එවන පේපර් එක ගැන ගොඩක් මතක් කරන්න ඕනේ. එක්සෑම් එකට භාගයට භාගයක් වගේම භාගයට භාගයකුත් නෙමෙයි සම්පූර්ණයෙන්ම වගේ ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ හින්දා මේ වගේ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ සමන්ත් සර්ට. ඒ වගේම මට උගන්වපු අනිත් ගුරුවරු දෙන්නටමත් අම්මට තාත්තට සහ අයියලා දෙන්නට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හැමෝම හොඳට මහන්සි වෙලා වැඩ කරන්න. කැම්පස් සීනෙට යන්න ඔයාලට සුබ පතනවා.